තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම අපේ ගණේවැව පන්සලේ වෙසක් පුර 15 පුන් පොහෝ දවසේදී සීල ව්‍යාපාර කටයුතු ආරම්භ කරා. බොහෝ පිරිසක් පින්නතුනි පෙහෙවස් සමාදන් වුණා. ඒ සියලු දෙනාටම පින් අනුමෝදන් කරනවා. අපි පොසොන් පොයටත් සීල ව්‍යාපාරය එලෙසින්ම සිද්ධ කරනවා. මම මූලිකවම මතක් කරනවා අපිට ලොකු ගැටලුවක් තියෙනවා පින්නතුනි වැසිකිලි පද්ධතියක් සකස් කරගන්න ඕන. අපේ දැනට තියෙන වැසිකිලි 10ක් විතර ප්‍රමාණවත් මදි. වැසිකිලි 50ක් විතර අවශ්‍යයි. අපි හැකි ඉක්මනින් පොසොන් පොයට කලින් එන පිරිසට නාන්න වැසිකිලි යන්න අවශ්‍ය සනීප ආරක්ෂක පහසුකම් හැකි ඉක්මනින් සපයනවා කියලා මූලිකවම දැනුවත් කරන්න කැමතියි. දෙවෙනි කාරණය තමයි පින්නතුනි අපි මුලින් ඉඳන්ම කියප එකක් තමයි ඉරිදටයි සෙනසුරාදාටයි මම පන්සලේ ඉන්නවා පන්සලේ බණ කියනවා. ඒක ඇත්ත. හැබැයි පින්නතුනි මේ ජුනි මාසෙයි මම ලංකාවේ නෑ විදේශ ධර්මදේශන ඕස්ට්‍රේලියාවේ ජුනි මාසේ තවත් රටවල් වල ධර්මදේශන. ඒ නිසා මේ ජුනි මාසේ ඉක්ම ගියාට පස්සේ සෙනසුරාදා ඉරිදා පන්සලේ සුවිශේෂී සම්බුද්ධ පූජාව විශේෂ ධර්මදේශනාවට සටහන් ආදී බොහෝ පින්කම් සිද්ධ කරනවා. පින්නතුන්ට පුළුවන් ජුලි මාසයෙන් පස්සේ සෙනසුරාදා ඉරිදා අපිත් එක්ක පන්සලේ පින්කම් වලට සම්බන්ධ වෙන්න. විශේෂයෙන්ම සිහිපත් කරනවා ඉදිරි පෝය සඳහා උපාසක දාන සඳහා ගිලම්පස් සඳහා දායකත්වයේ දැරීමට ඒවා බාර ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් එයාලට පුළුවන් මෙහි ඇවිල්ලා උයලා දාන දෙන්න පහසුකම් තියෙනවා. අපිට දැනුම් දෙන්න මේ පහත දුරකථන අංකවලට මේ ඉදිරි කටයුතු සඳහා සම්බන්ධ වී ආධ්‍යාත්මයේ ශක්තිමත් කරගන්නා ලෙස දැනුම් දෙන්න කැමැති. ඒ වගේම හැම මාසයකට දවසක් පාසලකින් දරුවෝ ගෙන්නලා අපි වැඩසටහනක් කරනවා. පාසල් වලටත් පුළුවන් වේලාසන දැනුම් දීලා දිනයක් වෙන් කරගෙන මුළු දවසම අපිත් එක්ක පන්සලේ ආගමික කටයුතු කරන්න අපේ තරුණ දරුවෝ යහමගට ගන්න මද්ද්‍රව්‍ය වලින් මුදව ගන්න කටයුතු කරන්න යෙදෙන්න පුළුවන්. අපේ ගණේව විහාරස්ථානයත් එක්ක සම්බන්ධ වුණාම සියලු දෙනාටම තෙරුවන් සරණයි.